අද අධ්‍යාපන ශාස්ත්‍රයේ එහෙම පිටින්ම දේශපාලනීකරණය වෙලා. පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන විෂයභාර නියෝජ්‍ය ඇමතුමා උත්තර දෙනවා විදුහල්පතිවරුන් ජාතික පාසල් වලට පත් කිරීමේදී දේශපාලන බලධාරීන්ගේ ඕනෑකම අනුව නිර්දේශ අනුව තමයි පත් කරන්න කියලා. මේ එලිපිට කියනවා දේශපාලන නිර්දේශයට අනුව තමයි අපි ජාතික පාසල් වල විදුහල්පතිවරු පත් කරන්න කියලා. අපි අහන්නේ අධ්‍යාපනයට ඇති වෙලා තිබෙන ප්‍රධානම හෙනවුරා තමයි මේ දේශපාලනීකරණය. අද අධ්‍යාපන අමාත්‍යාංශයත් එහෙමයි, විදුහල්පති සේවයත් එහෙමයි, අධ්‍යාපන පරිපාලන සේවයත් එහෙමයි. මේ දේශපාලන කරණීය වීම නිසා අද ඇවිත් වෙලා තිබෙන මේ අවුල් සහගත තත්ත්වය හේතුවෙන් මේ රටේ ජාතික අධ්‍යාපනය බරපතල ලෙස බිඳ වැටීමට ලක් වෙලා තිබෙනවා.